වලින්ම එකක්. එතකොට අපි අද පාවිච්චි කරන්නේ මේ ස්පයිරල්ස් කියන tool එක. ඒ කියන්නේ මේ ස්පයිරල්ස් තමයි පාවිච්චි කරන්නේ. මේකේ ජම්බෝ ස්පයිරල් තියෙනවා, මිනි ස්පයිරල් තියෙනවා. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ වොලියුම් එකක් වැඩි කොණ්ඩයකට නම් ජම්බෝ ස්පයිරල් එකක් පාවිච්චි කරාම හරියි. අපි ළඟ දැන් තියෙන්නේ මේ ස්පයිරල් එක නිසා අපි ඒක පාවිච්චි කරමු. ඊළඟට අපි වේවින් ලෝෂන් එක අරගෙන තියෙනවා. නියුට්‍රලයිස් එක අරගෙන තියෙනවා. ඒ වගේම හිස් කබලේ ආරක්ෂාව සඳහා ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක අරන් තියෙනවා. ඒක අපි කියනවා සාමාන්‍යයෙන් මේකට ඉමල්ෂන් ක්‍රීම් කියනවා, ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් කියනවා, බැරියර් ක්‍රීම් කියනවා. මේක අනිවාර්යෙන් ආලේප කළ යුතුමයි. බෙදෙන හැම සෙක්ෂන් එකකම ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප කරන්න ඕන. ඊට පස්සේ අපි ඉයර් පැඩ්ස්, එතකොට පුළුන් තීරු ඒ සියල්ලම ප්ලාස්ටික් කරගෙන තියෙනවා. ඒ වගේම එන් පේපර්ස් තියෙන්න ඕන. එන් පේපර්ස් කෑලි කපලා අරගෙන තියෙනවා මේ ස්පයිරල් එක අතට දාන්න. දැන් අපි බලමු ඉස්සල්ලාම සේවාදායකයා ගැන අපි තොරතුරු ටිකක් දැනගන්න ඕන ෆර්ම් එකක් කරන්න කලින්. අනිවාර්යෙන් අපි බලන්න ඕන සේවාදායකයාගේ කෙස්වල ස්වභාවය විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මෙයාගේ කොණ්ඩේ ඩැමේජ්ද නැත්නම් හිස් කබලේ තුවාල දද කුෂ්ඨ තියෙනවද? එතකොට කෙමිකල්ස් පාවිච්චි කරලා මොනවා හරි මෙයා කොණ්ඩේට කරලා තියෙනවද ළඟදී? හෙනා එකක්, කලර් එකක්, ස්ප්‍රේට් එකක්, ෆර්ම් එකක් ඒ වගේ දේවල් කරලා තියෙනවා අපි බලන්න. බලලා ඒ කරලා කියනවා නම් මාස 6කටවත් කලින් කරලා නම් ගැටලුවක් නැහැ. නැත්නම් ඒ අතර ළඟදී කරලා නම් මේකට ෆර්ම් එක කරාට වැඩක් නැහැ, හිතින්නේ නැහැ. ඒ වගේම හොඳට ෂැම්පු කරලා හිස කෙස්වල දෙන කුණු දුවිලි හිස බීජ ඔක්කොම ඉවත් කරලා තමයි ගන්න. කන්ඩිෂනර් කරන්නේ නැහැ, ෂැම්පු කරලා කොණ්ඩේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි 4 section කරලා කොණ්ඩේ අරගන්නවා. 4 section කරනකොට අපි ඉස්සලාම middle part එක section කරගන්නවා. ඒ කියන්නේ හැමදාම කියනවා මම hair line එකේ මැද ඉඳලා nape line එකේ මැද දක්වා බෙදෙන මෙන්න මේ රේඛාවට අපි කියනවා middle line එක කියලා. middle part එක ඊට පස්සේ දකුණු කනේ සිට වම් කන දක්වා හෝ වම් කනේ සිට දකුණු කන දක්වා බෙදෙන රේඛාවට අපි කියනවා ear to ear line එක කියලා. මේ විදිහට section 4කට අපි section කරගන්නවා. හරිද? හරි. දැන් අපි 4 section එක කරගෙන ඉවරයි. මම කියනවා ear to ear line එකේ කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ear to ear line එකේ top point එකෙන් පිටපස්සේ කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි මේ හැම line එකකම scalp protection එක ගන්නවා. මේ විදිහට scalp protection එක අරගෙන හිස් කබලේ හොඳට ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක ආලේප කරනවා. අපිට මේක ටේල් කොම්බ් එකේ ටේල් එකෙන් ගා ගන්නත් පුළුවන්. අතින් ගන්නකොට හරි පරිස්සමෙන් ගා ගන්න. ඊට පස්සේ අපි මේ වගේ පොඩි පොඩි සෙක්ෂන් ආයෙ වෙන් කරනවානේ. එතකොට ඒ සෙක්ෂන් වලටත් අනිවාර්යෙන් කාව හරි ළඟ තියාගන්න උදව්වට ඔයාලටම ගන්න අපහසු නම් ඒ විදිහට නම් සෙක්ෂන් වල ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක ආලේප කරනවා. දැන් මේ පිටිපස්සේ සෙක්ෂන් දෙකෙන් එකක් ගලවලා මම එකෙන් පොඩි සෙක්ෂන් එකක් ආයේ සෙක්ෂන් කරගන්නවා. ඊට පස්සේ ඒ සෙක්ෂන් කරපු ලයින් එකේ අනිවාර්යයෙන්ම ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක ආලේප කරගන්න ඕන. මේ විදිහට මේ බෙදෙන හැම සෙක්ෂන් එකකම ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක ආලේප කරගන්න. ඊට පස්සේ ස්පයිරල් එකට අවශ්‍ය ප්‍රමාණයට දැන් මෙයාලගේ මම ඉස්සෙල්ලා කිව්වා කියද්දී වොලියුම් එක වැඩි නිසා ජම්බෝ ස්පයිරල්ස් ගත්තා නම් ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. මේකෙදි මම සෙක්ෂන් 3කට වගේ වෙන් කරගන්නවා. දැන් වෝටර් ස්ප්‍රේ කරගෙන ඔතන්න ගන්න. එතකොට ලේසි නේ. වෝටර් ස්ප්‍රේ එකක් ගන්නකොට
ඊට පස්සේ ස්පයිරල් එක අරගෙන ස්පයිරල් එක ඇතුලෙන් මේ විදිහට කෙස් කොටස මෙහෙම යවනවා. මේ යවලා ඉවර වෙලා හොඳට ඇඟිල්ලක් තියාගෙන මහපට ඇඟිල්ල එතනින් අතාරින්නේ නැහැ මං. එකක් දෙකක් අපි මෙතන ඔතා ගන්නවා. ඊට පස්සේ මේ දඟර වටේටම මේ විදිහට කෙස් කොටස ඔතාගෙන යනවා. අපි නැවත මේක වැඩි නම් ආපස්සට මේකේ ඔතන්න පුළුවන්. ඊට පස්සේ එන් පේපර් එකක් අරගෙන එන් පේපර් එක මෙතනින් රඳවලා ක්ලිප් එක නම් පුතේ ක්ලිප් එක දානවා නැත්නම් රබර් බෑන්ඩ් එකක් මෙතනින් හොඳට හිරගෙන දාගන්න. මේ විදිහට රබර් බෑන්ඩ් එකක් දාන්න. ඊට පස්සේ ආයෙත් ඒ වගේම කොටසක් අරගෙන මේ ගන්න කොටස් එක සමාන වුණොත් තමයි පුතේ කර්ල්ස් ලස්සන සමාන වෙන්නේ. පොඩ්ඩක් වෙට් කරගෙන අර විදිහටම හොඳට ස්පයිරල් එකේ ඔතාගෙන යන්න. මේ පැත්තේ සෙක්ෂන් එක සම්පූර්ණයෙන් ඉවර කරලා ඊට පස්සේ අනිත් සෙක්ෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි පුතේ ear to ear line වලට යන්නේ. මතක තියාගන්න මේ අගටම ගන්න ඕන. ඒ අරගෙන මහපට ඇඟිල්ලෙන් මේ විදිහට මෙතනින් අල්ලගෙන තමයි මේක වටේට කරකවන්න. නැත්නම් උඩින් බුරුල් වුණොත් උඩ කොටසේ කර්ල් එක හිටින්නේ නැහැ. දැන් මේ විදිහට තමයි ඉතුරු ටික ඔක්කොම 4 section එකම ස්පයිරල් එක ඔතා ගන්න. දැන් මේ 4 section කරපු එකේ පිටිපස්සේ කොටස් දෙක තමයි සම්පූර්ණයෙන්ම මේ ස්පයිරල් උතලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ හැම එකම මුලින් හරි හිරට තියෙනවා, කඩට තියෙන්නේ එකක්වත් උඩින් ලූස්ව නැහැ. එතකොට දැන් අපි ඊළඟට කරන්නේ ear to ear line එකේ ස්පයිරල් උතන්ලා යන්නේ. ear to ear line එකේ ස්පයිරල් උතනකොට ඒක අර විදිහම තමයි පොඩි කොටස් අපි අර වගේම වෙන් කරගන්නවා. දැන් අපි හැම සෙක්ෂන් එකකම ස්කැල්ප් ප්‍රොටෙක්ෂන් එක ගාන ගමන් තමයි මේ ස්පයිරල් එතන. අර පිටිපස්සේ කොටස් වලින් අපි ගත්තා වගේම ආයෙත් පොඩි සෙක්ෂන් එකකගෙන ඒ විදිහටම ආයෙත් ස්පයිරල් මේකෙත් ටිකක් වෙට් කරගෙන කොටස් තුනකට තමයි මම මේ හැම සෙක්ෂන් එකක්ම ගත්තේ. මේ කොටස ස්පයිරල් කරනවා, මේ කොටස ඊළඟට මේ විදිහට ear to ear line එකේ දෙපැත්තම සෙක්ෂන් කර මේ ස්පයිරල් ඔතල ඉවරලා අපි බලමු කොහොමද ලෝෂන් එක දාන්නේ කියලා. හරි. දැන් අපි සම්පූර්ණ සෙක්ෂන් 4ම ස්පයිරල් ඔතල ඉවරයි. දැන් මේ අවසාන සෙක්ෂන් එකේ අන්තිම සෙක්ෂන් එක තමයි මේ ස්පයිරල් කරන්නේ. ඊට පස්සේ අපි පුළුන් තීරු දාලා ear guards දාලා neck cover එක දාලා ඉවරලා තමයි lotion එක දාන්නේ. අපි මෙයා ගැලවිට් ටෙස්ට් එක කරලා ගත්තේ ආසාත්මිකතා පරීක්ෂණයේදී කිසිම ගැටලුවක් වුණ නැත්නම් විතරයි මේ ප්‍රැක්ටිකල් එකට සේවාදායකයව ගන්න සුදුසු වෙන්නේ. එතකොට මෙයාට දැන් ඇලර්ජික් ටෙස්ට් එකේදී කිසිදු හානියක් වුණ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන් මෙයාට දැන් lotion එක දාන්න පුළුවන් කියලා තහවුරු කරගෙන ඉවරයි. ඊළඟට බලමු අපි කොහොමද neck cover එක දාලා lotion එක එකින් එකට දාන්නේ කියලා. දැන් අපි ස්පයිරල්ස් ටික ඔතලා ඉවරයි. ඊට පස්සේ අනිවාර්යෙන්ම ක්ලයන්ට්ස්ට පුළුන් තීරුවක් දාන්න ඕන. ඉස්සරහින් නළලෙන් පෙරණ එක වළක්වන්න තමයි මේ පුළුන් තීරු දාන්නේ. මේ විදිහට කන පිටිපස්සෙන් රඳවනවා.
ෆීඩ් දැම්මට පස්සේ අනිවාර්යෙන්ම ඉයර් ගාඩ්ස් දාගන්න. සේවාදායකයාගේ අතට උන් කැලක් හෝ ටිෂු කැලක් දෙන්න ඕනේ. මොකද හරි ටිකක් ලෝෂන් දාලා එයාට පිහගන්න. රූපලාවන්‍ය ශිල්පිනිය සහ ක්ලයන්ට්ස් දෙන්නම අනිවාර්යෙන් මාස්ක් එකක් දාගෙන ඉන්නවා. අපි ස්පයිරල්ස් ටික ඔක්කොම මේ නෙක් කවර් එක නෙක් ට්‍රේ එකට වැටෙන්න නෙක් ගාඩ් එක කියනවා නෙක් ට්‍රේ එක කියනවා ඊට පස්සේ අපිට තියෙන්නේ ලෝෂන් එක දාගන්න. දැන් අපි වේවින් ලෝෂන් එක තමයි දාන්නේ. වේවින් ලෝෂන් එක තමයි දැන් දාන්න යන්නේ. එතකොට අනිවාර්යෙන් මේක අපි එක්ස්පයර් ඩේට් බලලා අරගන්න ඕනේ. දැන් අපි මේක බලලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට හරියටම එක ස්පයිරල් එකෙන් ස්පයිරල් එකට සම්පූර්ණම ස්පයිරල් එකෙන් ස්පයිරල් එකකටම දාන්න ඕන. නැත්තම් මේක හරියට වැටෙන්නේ නැහැ. මතක තියාගන්න දාන ස්පයිරල් එක මොකක්ද කියලා. ඒක බලලා තියාගන්න ඕන. නැත්තම් එකක් හරි මග ඇරුණොත් අතරින් පතර කර්ල්ස් හිටින් නැති ස්පයිරල්ස් තිබ්බහම මේ ටික ගලවපුවාම කර්ල්ස් නැති හරියක් එනවා. කොණ්ඩේ වොෂ් කරාට පස්සේ. මේ විදිහට දකුණු පැත්තේ කන දක්වාම සම්පූර්ණයෙන් ලෝෂන් එක දානවා. හරි. දැන් අපි මේ ස්පයිරල්ස් වලට ලෝෂන් එක දැම්මට පස්සේ ෂැම්පු යුනිට් එකට ගෙනලා සම්පූර්ණ මේ ස්පයිරල්ස් එක නිකන් වොෂ් කරන්න ඕන. මොකුත්ම ආලේපන කිසිම දෙයක් ෂැම්පු කන්ඩිෂනර් දාන්නේ නැහැ. නමුත් මේ හොඳට ස්පයිරල් එකෙන් ස්පයිරල් එක සම්පූර්ණම ලෝෂන් එක යන්න හොඳට වොෂ් කරලා ගන්න ඕන. මොකද මේකේ ලෝෂන් එක ඉතුරු වුණොත් කොණ්ඩේ අව පැහැරිගෙන තඹ වෙන්න හැරෙනවා අනිවාර්යයෙන්. මේ නිසා හොඳට වොෂ් කරන්න සම්පූර්ණ ලෝෂන් එක ඉවත් වෙනකම්. ඔතලා ලෝෂන් එක දාලා වොෂ් කරලා අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි හොඳට මේක ඩ්‍රයර් කරගන්න ඕන සම්පූර්ණම වේගයෙන්. හරි දැන් පර්මින් ලෝෂන් එක දාලා වොෂ් කරලා ඩ්‍රයර් කරලා අරගෙන තියෙන කොණ්ඩෙට ආයෙත් ස්පයිරල් එක එහෙම තියෙද්දිම නියුට්‍රලයිස් එක පාවිච්චි කරන්න ඕනේ. නියුට්‍රලයිස් එක දානකොටත් අර විදිහමයි පුතේ එකින් එකට සම්පූර්ණ නියුට්‍රලයිස් එක වැටෙන්න ඕන. මේ විදිහට වම් පැත්තේ කනේ ඉඳලා දකුණු පැත්තේ කන දක්වා සම්පූර්ණම එකින් එක හැම ස්පයිරල් එකකටම මේ නියුට්‍රලයිස් එක දාගෙන යනවා. ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් පර්මින් ලෝෂන් එකෙන් වෙන්නේ මොකක්ද කියන එක කෙස් ගහේ තියෙනවා ඩිසල්ෆයිඩ් කියලා බොන්ඩ් එකක්. ඒ ඩිසල්ෆයිඩ් කියන බොන්ඩ් එක කැඩීමක් තමයි සිද්ධ වෙන්නේ පර්මින් ලෝෂන් එකේ. පර්මින් ලෝෂන් එක වේවින් ලෝෂන් එක කියන දෙකම එකයි. එතකොට ඒ කැඩුණු බන්ධන නැවත ශක්තිමත් කරන්න තමයි අපි මේ නියුට්‍රලයිස් එක දාන්නේ. පර්ම් එක හරියට වුණා කර්ල්ස් තියෙනවා කියලා හිතලා නියුට්‍රලයිස් එක නොදා යවුවොත් කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. වොෂ් කරන්න කලින් අපි එක ස්පයිරල් එකක් ගලවලා බැලුවා මේ කර්ල් එක හිටලද තියෙන්නේ කියලා. එහෙන් බලලා තමයි අපි වොෂ් කරේ. මේ විදිහට කාගේ හරි සහයක් ගන්න මේක ස්පයිරල් එකෙන් ස්පයිරල් එකට ලෝෂන් එක දාගන්න. හරි දැන් නියුට්‍රලයිස් එක දාලා ඉවරයි අපි. සාමාන්‍ය නියුට්‍රලයිස් එක දාලා විනාඩි 10ක් විතර තමයි මේ අපි එක තියන්නේ. ඊට පස්සේ සම්පූර්ණ මේ ස්පයිරල්ස් ටික ගලවලා තමයි පුතේ වොෂ් කරන්න ඕන. කප් දෙකක්ද? මේ විදිහට තමයි කර්ල් එක හිටින්නේ. මේ කර්ල් එක හරි පරිස්සමෙන් ගලවන්න ඕන. ගන්න කවුද? මේ ස්පයිරල් එකේ කර්ල් එක. මේ විදිහට ඔක්කොම ස්පයිරල් ටික අපි ගලවලා ඉවර වෙලා මේ කොණ්ඩේ හොඳට සුපර් කන්ඩිෂනර් දාලා වොෂ් කරන්න ඕන. සුපර් කන්ඩිෂනර් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි දැන් අපි මේ ස්පයිරල් සතපුවා සේරම ලෙහලා තියෙන්නේ. තව ඉතුරු එකක් දෙකක් වගේ තියෙන්නේ. ඒ ටික මේ විදිහට තමයි ස්පයිරල්ස් ටික ලෙහලා ඉවරනවම
කොණ්ඩේ තියෙන. දැන් අපි මේක කන්ඩිෂනර් දාලා සුපර් කන්ඩිෂනර් දාලා හොඳට වොෂ් කරන්න ඕනේ. මේ විදිහට තමයි තියෙන්නේ. හොඳට වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට හිස කෙස්වල විතරයි පුතේ කන්ඩිෂනර් ගන්න. අනිවාර්යයෙන්ම හිස් කබලේ ගන්න එපා. මොකද හිස් වරුණත් එන්න බලපානවා ඒක. හිස කෙස්වල හොඳට ඩීප් සුපර් කන්ඩිෂනර් ගන්න. සුපර් කන්ඩිෂනර් ආලේප කරපුවාම විනාඩි 5ක් 10ක් හිස කෙස්වලට හොඳට පෝෂණයක් හම්බ වෙන්න තියන්න ඕන. අර තිබ්බ කොන්නේ දෙවිය කොච්චර ලස්සනයිද නේද? හරි. කන්ඩිෂන් එකක් වොෂ් කරනකොට පුතේ සම්පූර්ණම කන්ඩිෂන් එක ඉවත් වෙන්න වොෂ් කරන්නේ නැහැ. ටිකක් අපි හිස කෙස්වල තියෙන තමයි කන්ඩිෂන් එකක් වොෂ් කරන්නේ. ඊළඟ එක හරි. දැන් වොෂ් කරාට පස්සේ අපි මේ කොණ්ඩේ හොඳට බ්ලෝ ඩ්‍රයි කරගන්න ඕන. බ්ලෝ ඩ්‍රයි කරනකොට ඩිෆියුසර් එක මේක පාවිච්චි කරන්න ඕන. මේ ඩිෆියුසර් එක දාලා තමයි අපි බ්ලෝ ඩ්‍රයි කරන්නේ. හරි අපි මේ දැන් බ්ලෝ ඩ්‍රයි කරගන්න අතරතුර මම ඔයාලට කියලා දෙන්නම්. මේකෙදි අපි බ්ලෝ ඩ්‍රයි කරගත්තට පස්සේ සේවාදායකයට අපි උපදෙස් දෙන්න ඕන පුතේ මේ කොණ්ඩේ පරිස්සම් කරගන්න විදිය. එතකොට මේ කර්ල් කොණ්ඩයක් පීරනවා නම් පීරන්න ඕන. සාමාන්‍ය මේ ඇෆ්‍රෝ කොම්බ් එක. ඒ කියන්නේ හීනි දැටිපනා වලින් පීරන්නේ නැහැ. ජම්බෝ කොම්බ් වලින් පීරන්නේ නැහැ. එතකොට මේ වගේ මේ ඇෆ්‍රෝ කොම්බ් එකකින් තමයි මේ කොණ්ඩේ අපි ලස්සනට මේ විදිහට අවුස්සලා හදාගන්නේ. එතකොට මේ ඇෆ්‍රෝ කොම්බ් එකක් තමයි පාවිච්චි කරන්න ඕන. ඇඟිලි තුඩු වලින් පුළුවන් වලට මේ කොණ්ඩේ කර්ල් එක මේ විදිහටම ලස්සනට තියාගන්න. මේක දිගෑරෙනවා හොඳටම සම්පූර්ණ හීනි දැටිපනාවකින් පීරපුවාම. ඒත් එක්කම අපි උපදෙස් දෙන්න ඕන පර්මින් ප්‍රොටෙක්ටිව්. ඒ කියන්නේ පර්ම් ප්‍රොටෙක්ටිව් ෂැම්පූ කන්ඩිෂනර් අනිවාර්යෙන් පාවිච්චි කරන්න කියන්නේ. ඩැමේජ් එකක් කොහොමද පර්ම් එකක් කරලානේ තියෙන්නේ. එතකොට මේකට අවශ්‍ය පර්ම් කරපු කොණ්ඩයක් සඳහාම අවශ්‍ය ෂැම්පූ කන්ඩිෂනර් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව දැන් අපි මෙයාට කියනවා දවස් 3කින් ආයෙ සැලොන් එකට එන්න කියලා. ඊට පස්සේ අපි එයාට ඉතින් අනිවාර්යෙන්ම ට්‍රීට්මන්ට් එකක් තියෙනවා. අපි ඒ ට්‍රීට්මන්ට්ස් කරන්න ඕන. එතකොට ඔයිල් ට්‍රීට්මන්ට් එකට අපි ආව ගෙන්න ගන්න ඕන. ඒ දේවල් අනිවාර්යෙන් කළ යුතුම දේවල්. ඒ වගේම ලවණ මිශ්‍ර ජලය, උණු වතුර, කියුණු ජලය ආයේ කොණ්ඩෙට දාන්න නැහැ. කියන්නේ නාන්න එපා කියන එක කියනවා. අනිවාර්යෙන්ම මේ වගේ පර්ම් එකක් කරපුවාම ෆ්‍රෙෂ් ලුක් එකක් ලස්සනක් තියාගන්න නම් වෙට් ලුක් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ තෙත ගතියක්. ලීව් ඔන් කන්ඩිෂන් එකක් අනිවාර්යෙන් ගන්න ඕන කොණ්ඩෙට. ඒ නිසා කොණ්ඩේ හැමයි පරිස්සම් කරගන්නේ. සම්පූර්ණයෙන් බ්ලෝ ඩ්‍රයි කරායින් පස්සේ කොහොමද කියලා අපි මේ කොණ්ඩේ බලමු. එහෙම තමයි එතකොට ස්පයිරල් පර්ම් එකක් සම්පූර්ණයෙන්ම කරලා අවසන් කරගන්න.